කෙනෙක් අලුතෙන් කන්න සිටිනවද ඔවුන්ද ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගනු ලබනවා. දේවමය ආරම්භ කරමින් ක්‍රිස්තියානි ගීතිකා පොතේ 417 වෙනි ගීතිකාව ගායනා කරමු. අපි ආඥා කරමු අහසත් පොළවත් මම පාලනය කරන්නා වූ දෙවි පියාණන් වහන්සේ පළමු කොට ඔබ වහන්සේ නමදින්නට මේ සබත් දවසේ අපට දුන්නා වූ කරුණාව ගැන ඔබ වහන්සේට ස්තුති කරනවා. අද දින දේව මෙහෙයට පැමිණි සියලු දෙනා ඔබ වහන්සේට බාර කරනවා. දෙවි පියාණනි අද දින දේව මෙහෙයේ කොටස් ගන්නා සියලු දෙනාව ඔබ වහන්සේට බාර කරනවා. යම් හේතුවක් නිසා කවුරු හරි මේ දේවමයට පැමිණි සහභාගී වීමට නොහැකියාවක් තිබුණා නම් එහෙම නැත්නම් තව කවුරු හරි මග එමින් සිටිනවා නම් ඔවුන්වද බාර කරනවා. දෙවි පියාණනි අපගේ සියලු කටයුතු වලදී ඔබ වහන්සේගේ ආශිර්වාදයද මඟ පෙන්වීමද ලබා දෙන්න. දෙවි පියාණනි මම ලෝකය ගැන යාඥා කරනවා. ලෝකයේ සාමය ගැන යාඥා කරනවා. මේ සියලු දේ විඳන්නේ
අප නිසා කුසිපත් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන්. ආමේන්. සියලු දෙනාම වාඩි වෙන්න. අපි දැන් බයිබල් කියවීම සාර්ථක වෙනවා. There
රාජ්‍ය වර්ධනය උදෙසා හරි ආකාරයෙන් පාවිච්චි කරන්න කරුණාව ලබා දෙන්න. ඒ වගේම දුන්නදුන් සියලු දෙනා ඔබ වහන්සේගෙම දෑතට බාර කරනවා. ඔවුන්ගේ සියලු අවශ්‍යතාවයන් ඔබ වහන්සේ සපුරන්න යන නිසා ඔබ වහන්සේට ස්තුතියි. මේ සියල්ල ඉල්ලන්නේ යේසුස් වහන්සේගෙන් නාමයෙන් ආමෙන්. අපි නමස්කාර කාර්ය ආරම්භ කරමින් මොහොතක් නිශ්චල වෙමු. අපි උන්වහන්සේට ස්තුතිවන්ත වෙමු. මහසාද උන්වහන්සේ කුරුසී ජීවිතේ පූජා කළේ අපෝ පාපයෙන් ගලවන්න. ඒ වගේම උන්වහන්සේ මරණය පරාජය කරමින් නැවත නැගිටිනවා. ඒ නිසා උන්වහන්සේට ප්‍රශංසා කරමු. මහිමය අපි මුළු හදවතින් උන්වහන්සේ ප්‍රශංසා කරමින් පිරේදිස් වෙනව ගීතිකාව ගායනා කරමු.
අපේ සියල්ල සිහි කරමින් ප්‍රීතියෙන් තිරේ පිස්වෙන නවගීතිකා ගායනා කරමු. Hallelujah.
වහන්සේට තුති වේවා. රාජ්‍යදුනි බලවත් දෙවිදුනි ඔබ වහන්සේට මහිමය වේවා. ඔබ වහන්සේට ගෞරවය වේවා. ඔබ වහන්සේට නමස්කාරය වේවා. ඔබ වහන්සේ අපේ දෙවියන් වහන්සේ නිසා, ඔබ වහන්සේ අපේ රාජ්‍යදුන් නිසා, ඔබ වහන්සේ අපේ සමුදුන් නිසා. ස්වාමීනි තුති තුති තුති. දාද රාජ්‍යදුනි ධර්මශ්‍රේණිදුනි තවකාලන් කාරුදාසනක වහන්සේ වෙතට එන්නට අපට දුන්නා වූ මේ ප්‍රස්තාව ගැන තුතිවන්ත වෙන අතර සභා පවුලේ හැම කෙනෙක් ගැනම අපි ආඥා කරනවා. ස්වාමීනි මේ උදාසන මෙහෙට පැමිණ සිටින හැම කෙනෙක්ම ඔබ වහන්සේ අතර බාර කරනවා. ඔබ වහන්සේගේ කරුණාවේ දයාවේ බලවත් අත එයාගේ ජීවිත ස්පර්ශ කරන්න ඔබ වහන්සේගේ කරුණාවෙන් දයාවෙන් සැනසීමෙන් ඔවුන්ගේ හදවත් පුරවන්න යක්ෂයන් නොදී ඇදහිල්ලේ මඟ දේව ගම්භීර පෙරදරි කරගෙන තුතිවන්ත හදවතින් ගමන් කරන්නට හැම කෙනෙක්ම බලවත් කරන්න ඔවුන්ගේ හදවත්වල අයදුම් ඇති වේදනාවේ හඬවල් නැති ප්‍රශ්න ඇති අවශ්‍යතාවයන් නැති සිත්හැවුල් ඇති හැම දෙයක්ම අපි වහන්සේට ගෙනනවා. ස්වාමීනි හැම කෙනෙකුටම පිහිට වෙන්න ඇදහිල්ලේ සියල්ල ඔබ වහන්සේගේ පාමුල තබා ඇදහිල්ලේ බලාපොරොත්තු ඇතුව ඔබ වහන්සේගේ ආත්මයෙන් පූර්ණව සමාදානයෙන් පූර්ණව දේව ගෘහෙට පිටව යන්නට සමිඳුනේ වගේම යමෙක් යම් මොහොතක මේ අසනමද නරඹනවද සහභාගී වෙනවද ඒ අය ගැන අපි ආඥා කරනවා. ඔවුන්ගේ අය දුක් අපේ වහන්සේ වෙතට ගෙනවා පියාණනි. ඔබ වහන්සේ මොහොතද සංසුම මිසුම පිළිතුර වෙන්න. රාජදුනියේ වගේම අපි වහන්සේගේ පාමුල එකතු වෙලා ඉන්න වෙලාවේ අද දේව ගෘහයට එන්න බැරි වුණු හැම කෙනෙක් ගැනම යාඥා කරනවා. දේව ගෘහයට ආවත් හදවතේ විවිධාකාර ආයුධ මතුව ඉන්න අයව බාර කරනවා. ඔබ වහන්සේ හැම කෙනෙක් මතම ඔබ වහන්සේ ආත්මවන්න. ඒ වගේම ඉදිරියේදී පරීක්ෂණයකට මුහුණ දෙන්න සිටින ග්ලෙන් සහෝදරයා ගැන අපි යාඥා කරනවා. ඔබ වහන්සේගේ ආශිර්වාදය අද ග්ලෙන් සමග තබන්න, ඔහුගේ පවුල සමග තබන්න කියලා අපි ඉල්ලනවා. ඉතාමත් සමීප තත්වයෙන් ඉන්න අශෝක සහෝදරයා ගැන අපි ආඥා කරනවා. ස්වාමීන් වහන්සේ ඔහුගේ ජීවිතය ස්පර්ශ කරන්න. මිල්ෂාන් පුතා ගැන, ජෝන් සහෝදරයා ගැන, ප්‍රියන්ත සහෝදරයාගේ භාර්යාවේ පවුල ගැන අපි ආඥා කරනවා. ස්වාමීන් වහන්සේ තවත් අය මෙතන ඉන්න ඔවුන්ගේ පවුල් වල ඇති වේදනාත්මක ප්‍රශ්න වහන්සේට කියන ඒ අය ගැන අපි ආඥා කරනවා. අපි නොදැනුවත්ව යමෙක් රෝගීව දුර්වල වෙනොත් ඒ අය ගැන අපි ආඥා කරනවා. ඒ සියල්ල සමග සියල්ලට වඩා හැම කෙනෙක්ගේම ආත්මික ජීවිතයේ වර්ධනය ගැන අපි ආඥා කරනවා. දේව ගරුබිය පෙරදරි කරගෙන ඔවන්ස්ගේ පසුපස යාම ගැන අපි ආඥා කරනවා. ස්වාමීනි අද දරුවෝ ගීතිකා මඟ පෙන්වමින් මෙහෙට කොටස් කරවන්න උනා. අපි ඉරිදා පාසලේ හැම දුවෙක් ගැන ආඥා කරනවා. හැම ගුරුවරයෙක් ගැන අපි ආඥා කරනවා. ස්වාමීනි මේ දරුවන්ට ඇදහිල්ලේ මග යන්න පිහිට වෙන්න. යක්ෂගේ ඉලක්කයක් දරුවෝ යක්ෂගේ ග්‍රහණයට අසු කරගන්න හදනවා දරුවෝ. ස්වාමීනි ඔබ වහන්සේ දරුවන් සමග සිටින්න, ගුරුවරයන් සමග සිටින්න, දරුවන්ගේ දෙමාපියන් වැඩිහිටියන් සමග සිටින්න ඔබ වහන්සේගේ මඟ මේ දරුවන්ව ගෙන යන්න හැම කෙනෙකුටම උපකාර කරන්න පියාණනි. ඒ වගේම අපේ නිකාය ගැන, නිකායේ නායකත්වය ගැන හැම දේවදාස දාසීන් ගැන අපි ආඥා කරනවා. අපේ රට ගැන කන්දරාව කරනවා. අපේ ලෝකය ගැන, කිනි ඇවිල්ලෙන ලෝකය ගැන අපි ආඥා කරනවා. සියල්ල දෙන්න ඔබ වහන්සේගේ සර්ව ප්‍රාර්ථනාවක් තබන්න. වැඩිහිටි නිවාසය, එතන ඉන්න සියලුම සහෝදරයන්, සේවක මණ්ඩලය, කමිටුව හැම කෙනෙක්ම බාර කරනවා. ඔබ වහන්සේගේ මඟ පෙන්වීමට යටත්ව දේව කරුණාව මඟ පෙන්වීම මුල් කරගෙන සියල්ල කරන්න පිහිට වෙන්න. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. 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 ස්තුති සියලු දෙනාට. ඉතාම අලංකාර ගීතිකා ගායනා කළා. දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. ඒ වගේ දෙවියන් වහන්සේට තුති ඔබ හැම කෙනෙක්ම මේ උදේ දේව ගෘහයේ සිටින්න තීරණය කරලා තියෙනවා. අමතක කරන්න එපා පළවෙනි සාමුවෙල් පොතේ දෙවනි පරිච්ඡේදයේ 30 වෙනි පදයේ කියනවා. මට ගෞරව කරන්නට මම ගෞරව කරන්නේ. මා සුළු කොට සිතනු ලබන්නේ නිච්ච කොට සලකනවා. ඔබ දේව ගෘහයේ සිටීම ඔබ දෙවියන් වහන්සේට දක්වන ගෞරවය. දෙවියන් වහන්සේ ඔබට ඒක ගෞරව කරනවා. දෙවියන් වහන්සේ කරුණාව දක්වන්නේ. එතනින් නොනවති සභා පවුලේ හැම කෙනෙක්ටම මතක් කරා. දේව ගෘහයේ ඉරිදා වෙන් කරගන්න. බ්‍රහස්පතින්ද හවස වෙන් කරගන්න. තාක්ෂණයෙන් උනත් සහභාගී වෙන්න පුළුවන්. මේවා ඉතාම වැදගත් දේවල් අපේ ආත්මික ජීවිතේ. තරුණ දරුවන්ගේ විශේෂ දැන්වීමක් සභා පවුලටම තියෙනවා. අද සවස් දරුවන් නමස්කාරයේ සන්ධ්‍යාවක් ගත කරන්න යනවා. උනාරාධනා කරන සභා පවුලේ හැම කෙනෙක්ටම එන්න කියලා. අපි තරුණ දරුවන් දීර්ඝාන්වමින් සමිඳුන් නමස්කාර කරන පිණිස අපි මේ සවස් පහට අමතක කරන්න එපා. එක
කාටක් මතක තියගෙන ඇඟිලි ලේසි. පහට දේව ගෘහණේ. වරද්දන්නේ පස්සවස පහට දේව ගෘහණේ. ඒ වගේම අද සමාවේ කාන්තා සමිතිය මහ සභාව රැස්වීම. සියලුම සහෝදරයන්ට මම ආරාධනා කරනවා කරුණා කරලා එන්න යාඥාවෙන් දේව කරුණිය පෙරදරි කරගෙන සියලු වැඩ කටයුතු වල දෙන්න දේවස්ථානයේ එකතු වෙනවා ඇති ඒක අමතක කරන්න එපා. මම මේ ගීතිකා ගායන කොට එක ගීතිකාව වචන මම මෙනෙහි කළා. ඔබ කල්පනා කරන්නේ ඒක මෙනෙහි කරලාද ගායනා කළේ කියලා. මේමයි ඒ ගීතිකා වලියන තැනැත්තිය දෙනෙතින් ලොව නුදුරු තැනැත්තියක් මේ ගීතිකාව ලියන්නේ. දෙනෙතින් ලොව නුදුරු තැනැත්තියක් මේ ගීතිකාව ලියන්නේ. ඇලියලා මෙහෙම සැප නොවේ මා ඉල්ලීම ඉන්ට නොවේ උසස් වී විදිම් අමාරුකම් තුටින් වරම් දෙන් යන්තනම් ලම්ම වී මුළු වන්දනාව මගේ එන්ට ඔබට මලන්නේ. අපි හදවතින්ද කියන්නේ කටින් විතරද කියන්නේ. කල්පනා කරලා බලන්න මේ ගීතිකා අපි කටින් කියලා අමතක කරලා පල්ලියෙන් එළියට යන සැරකම්ද හත ඔතින්ම ගායලා අපේ ජීවිතයද ඒවා පිළිපදිනවා. බලන්න ඇලියන දේ ජීවිතේ සර මුහුදේ මරණ සෙවණෙදී මොනවද කියන්නේ සදා කාල දොරකඩි යම්වා ඔබට නම් අනි යාඥා වැඩි ප්‍රාණිකලා රාශියක් දුවා ජීවිතේ දැස්නේ ලෝකෙ දැක්කේ එහෙම දැනගන්න රාශියක් ලියුවා ඒ හැම එකකම ඇදහිල්ලේ බලාපොරොත්තු ස්වාමීන් වහන්සේගේ ස්පර්ශය දෙවියන් වහන්සේගේ ප්‍රසන්නය මේ උදෙසට මම කැමති ඔබේ අවධානය යොමු කරන්න පළවෙනි තෙසලෝනික පොතේ පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට 10 වෙනි පදය දක්වා. දැන් මේක අපිට වැදගත් කොටසක් අධ්‍යයනය කරන්න. අපි බයිබලය අධ්‍යයනය කළ යුතුයි. දැන් සමහර අය මට සමාව වෙන්න ඕනේ. ඔබ කියන්නේ එපා මේ පාදුනාසි කියන සමහර ඒවා පෙරපාසල් ළමයි වගේ අපිට කියලා. මොකද දේව වචනේ දන්නේ නැති අය, අලුත් අය සභාවට අලුතෙන් පැමිණෙන අය ඉන්න නිසා මම විග්‍රහ කළ යුතුයි. අපි දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම ලබා ගන්න තිබෙන්නේ මේ සුද්ධ බයිබලයේ. අපි මේක තමයි බයිබලය කියලා කියන්නේ. එක එක පාඩ වලින් තියෙනවා ඒක වෙනම කතාවක්. එක එක මිල ගණන් වලට තියෙනවා ඒකත් වෙනම කතාවක්. හැබැයි අන්තර්ගතය ඒකයි. ඉතින් කාට හරි තමුන්ගේ නිවසේ බයිබලයක් නැත්නම් ඔබේ ගෙදර බයිබලයක් නැත්නම් තියෙනවා නම් ඉල්ල තව බයිබලයක් තියාගන්න එපා. නැත්නම් මට කතා කරන්න මට පුළුවන් බයිබලයක් ලැබෙන්න සලස්වන්න ඔබ සුද්ධ ලියවිල්ල කියවන පිණිස. ඔබ සුද්ධ ලියවිල්ල කියවන පිණිස ඒක ඉතාම වැදගත්. ඉතාම අවශ්‍යයි. ඒක මතක තියාගන්න. එතකොට මේ බයිබලය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. පරණ ගිවිසුම, අලුත් ගිවිසුම. පරණ ගිවිසුම, අලුත් ගිවිසුම. ඉතින් මම ගොඩාක් විස්තර කියන්න යන්නේ නැහැ. ඉතින් ඔබ අලුත් කෙනෙක් නම් දන්නේ නැති මතක තියාගන්න කිතුරුවා මඟ පෙන්වීම ලබන්නේ සුද්ධ බයිබලෙන්. පාදුනාංශයෙන් නෙමෙයි, සභා කමිටුවෙන් නෙමෙයි, සුද්ධ බයිබලෙන්. පාදුනාංශ උනත් සභා කමිටුව උනත් මඟ පෙන්වී යුත්තේ සුද්ධ බයිබලය මුල් කරගෙන සුද්ධ ලියවිලි මුල් කරගෙන මේ බයිබලයේ තියෙන පොතේ කොටස් දෙකක් තිබෙනවා. මුල් කොටස පරණ ගිවිසුම, දෙවනි කොටස අලුත් ගිවිසුම. දැන් ඔබ නවකෙක් නම් ඒ ටික විතරක් ඔළුවට දාගන්න. තව එක දෙයක් මතක් කරන්න මේ බයිබලයේ කියන නම හැදිලා තියෙන්නේ ග්‍රීක භාෂාවෙන් පොතට කිව්වේ බිබිලොස් කියලා. බිබිලොස්. මේ බිබිලොස් කියන වචනය ඉංග්‍රීසි භාෂාවෙන් බයිබල් කියලා කියනවා. දැන් අපි බාගෙන කතා කරන්නේ ඉංග්‍රීසි නෙවෙයි සිංහල ඉංග්‍රීසි කලවරේ. ඉතින් බයිබල් කියන වචනය සිංහලට බයිබලය කියලා කිව්වා. මේ බිබිලොස් කියන වචනේ තියෙනවා පොත. පොත. ඒ නිසා පල්ලියේකොට පොත අරන් යන්න. පොත දාලා ඉන්න කියලා. පොත දාන්නත් දෙන්න එපා කාටවත්. මේ පොත වෙන පොත එපා. මේ පොත අරන් එන්න නැත්නම් ඉල්ලගෙන හරි එකක් අරන් එන්න. දැන් පවුල්තුමා තෙසලෝනික වරුන්ට ලියනවා වැදගත් කාරණයක්. දැන් මේ පිළිබඳව යමක් අපි දැනගත යුතුයි. සුද්ධ පවුල්තුමා කියන කෙනා ජීවිතේ හැරීමෙන් පස්සේ මිෂනාරි ගමන් 4ක් ගියා. දැන් මිෂනාරි ගමන් 4 ගිය කතාවට ඉස්සෙල්ලා අපි බලන්න බැලුවාගේ හැරීම සිද්ධ වුණේ කොහොමද කියලා. මෙයාගේ හැරීම සිද්ධ වීම ගැන මේ ක්‍රියාපදයේ 9 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදේ ඉඳලා 19 වෙනි පදේ දක්වා තියෙනවා.
මගේ හැදීම සිද්ධ වෙච්ච විදිය ක්‍රියාපොතේ 9 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදින 19 වෙනි පදින දක්වා තියෙනවා. මෙයා හෙබ්‍රවරුන්ගේ ක්‍රමයට නැත්නම් යුදෙවරුන්ගේ ක්‍රමයට පරණ විශ්වයේ විදිහට දෙවියන් වහන්සේව විශ්වාස කරන මිනිස්සු මෙයා යේසුස් වහන්සේ ගැලවුම්කාරයා කියලා පිළිගන්නේ නැහැ. ඒ නිසා යේසුස් වහන්සේ අදහපු අයට මෙයා පීඩා කරා. ඒක තමයි යාගේ ඉලක්කය වෙන්නේ. තව දුරටත් මේ අයට පීඩා කරන්න මෙයා යනකොට දෙවියන් වහන්සේ මෙයාට එළිදරව් වුණා. ඒ එළිදරව්වේදී මොනවද උනේ මෙයා ගමන්වල සතාගේ පිටින් මෙයා වැටුණා. මෙයාගේ ඇස් දෙක නොපෙනී ගියා. එතකොට මෙයාට ලැබුණු එළිදරව් කරු මෙයාව යම් තැනක ගෙනියලා නවත්තලා හිටියා. එතකොට දෙවියන් වහන්සේ මිනිස්සුන්ට කතා කරලා කිව්වා අනනියස් කියලා ගිහිල්ලා මේ සාවුල්ට යාඥා කරන්න. දෙවියන් වහන්සේ අනනියස්ට කිව්වම ගිහිල්ලා මේ සාවුල්ට යාඥා කරන්න කියලා අනනියස් කිව්වා අනේ ස්වාමීනි මේ මිනිස්සයා කිතුණුවන් වනසන මිනිහෙක්. මේ මිනිස්සයා දේව දරුවන්ව වනසන මිනිහෙක්. ස්වාමීන් වහන්සේ කතා කොට මම කියවන්නේ ක්‍රියාපොතේ 9 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදයේ ඉඳලා 9:14 ඉඳලා සමාන 9:13 ඉඳලා මම කියවන ඔබේ පාස්වර්ඩ් දෙන්න. ඒ අනනියස් උත්තර දෙමින් ස්වාමීනි මේ මිනිසයා යෙරුසලමේදී ඔබගේ ශුද්ධවන්තයන්ට කොපමණ නපුරුකම් කළේද බොහෝ දෙනෙකුගේ දැසී. දැන් අනනියස් මේක දැකලා නැහැ. අනනියස් මේක අහලා තියෙනවා. දැන් මේක බොරු නෙමෙයි. හැබැයි මේකත් මතක තියාගන්න ඕනේ අපි අහන ඔක්කොමත් ඇත්ත නෙමෙයි. සමහරවිට ඔබ පුදුම වෙයි අපි දකින්න ඔක්කොමත් ඇත්ත නෙමෙයි. දැන් සමහර වෙනවා අත් දෙක නැහැ. අපිට නැහැ කියලා පේනවා. මොකද ෂර්ට් එකේ අත් දෙක නිකන් තියෙන්නේ කරේ කරේ. හැබැයි ඒගොල්ලෝ ගත්තේ පිටිපස්සේ තියෙනවා. ඉතින් අපි ඉන්නේ නෑ ඒගොල්ලෝ අප් නෑ කියලා. ඒක තමයි ලෝකේ බොරුවෙන් පිළිලා. හැබැයි මේ අනනියස් අහපු එක ඇත්ත. ඒ නිසා අහනකොට පරිස්සම් වෙන්න ඕනේ. අනනියස් අහපු එක ඇත්ත. අනනියස් මොනවද කියන්නේ? යන්න බෑ. නම් යස් දෙවියන්ස් කතා කරනවා යන්න. දෙවියන්ස් කියනවා යන්න මක්නිසාද ඔහු මාගේ නාමය අන්‍ය ජාතීන්ටද රජුන්ටද ඊශ්‍රායල් පුත්‍රයන් ඉදිරියටද ගෙන යන්න මා විසින් තෝරා ගන්නා ලද පාචනයක්ය. බලන්න අනනියස් දෙවියන් වහන්සේ කියන්නේ මොකද ඔබ යන්න මම ඔහුව තෝරගෙන තියෙනවා අන්‍ය ජාතීන්ට සුභාරංචිය ගෙනියන්න රජුන්ට සුභාරංචිය ගෙනියන්න ඊශ්‍රායල් පුත්‍රයන්ට සුභාරංචිය ගෙනියන්න. අන්‍ය ජාති කවුද අපි අන්‍ය ජාති. අද ක්‍රිස්තුස් වහන්සේ පිළිගෙන අදහගෙන උන්වහන්සේගේ දරුවෝ වීමේ වරප්‍රසාදය අපි ලැබුවා. පාවුල්ගේ මිෂනරි සේවය එක ප්‍රතිඵලයක් අපිට නොතේරුණා. ඒ හඬට අනනියස් කිකුරලා ගිහිල්ලා සාවුල්ට යාඥා කරා. රෝමයි සාවුල්ගේ හැරීම වුණේ. හැබැයි හැරුණාට පස්සේ ශනිකව යේසුස් වහන්සේ ගැන කතා කරන්න පටන් ගත්තා. ඔබ කවුදද කාටද යේසුස් වහන්සේ ගැන කතා කළේ? මේ වගේ ප්‍රශ්න අපි අහනවා. ඔව් බය නැතුව ශනිකව යේසුස් වහන්සේ ගැන කතා කරන්න පටන් ගත්තා. මම කියනවා මිෂනරි ගමන 4ක් ගියා. ඒ 4 හඳුන්වන්නේ පළවෙනි මිෂනරි ගමන, දෙවෙනි මිෂනරි ගමන, තුන්වෙනි මිෂනරි ගමන සහ රෝම පොත. රෝම ගමන. රෝමයට යාම. ඔය අන්තිම ගමනේදී රෝමයට ගියා. දැන් ඒවා කොහෙද තියෙන්නේ? මේ බයිබලයේ අන්තිමට තියෙනවනේ සිතියම් කියලා. අන්තිමට තියෙනවා සිතියම්. අන්නේ සිතියම් පෙරලා බලන්න ඕගොල්ලෝ බයිබලයේ තියෙනවා. ඒවත් පෙරලා බලන්න ඉඳලා ඉන්න. සමහර අය Google එකේ කැමති, සමහර අය කැමති නැහැ. හැබැයි බැලුවම අපිට ගොඩක් දේවල් අවබෝධ වෙනවා. මට මතකයි දවසක් මගේ මිත්‍රයෙක් මම විවිධ නිකායන් විවිධ ඇතිලිවන්තයෝ පොඩි නැසුරු කරනවා යාළුවෝ ගොඩක් ඉන්නවා. දවසක් මගේ යාළුවෙක් මට කියනවා කිනිස්ලේ ඔයගොල්ලෝ දන්නවද අපි ෆුල් ගොස්පල් කියලා. මම මේ හිතන් ඉන්නද අපි half gospel කියලා අපි full gospel තමයි. සමහර හිතන්නේ ඒගොල්ලෝ full gospel අපි half gospel. ඔක අපි full gospel. දවසක් එක්කෙනෙක් කිව්වලු මම උත්පත්ති පොතේ ඉඳලා එළිදරව් පොත වෙනකම් විශ්වාස කරනවා. ඒක ඇහුවම තව එක්කෙනෙක් මදි කියලා හිතලා යාකිවලු මම උත්පත්ති පොතේ ඉඳලා සිද්ධියම් වෙනකම් විශ්වාස කරනවා. මොකද සිද්ධියක් දින එළිදරව් වලට පස්සේ. ඔබ මොනවද විශ්වාස කරන්නේ? බලන්න. දේව වචනය අවබෝධ කරගන්න. පාවුල් තුමා ඔහුගේ විශ්වාසය ප්‍රකාශ කරන්න මිෂනරි ගමන 3ක් ගියා. පළවෙනි මිෂනරි ගමන ගිහිල්ලා ආවා. ඊට පස්සේ දෙවෙනි මිෂනරි ගමන ගියා. ඔය දෙවෙනි මිෂනරි ගමනදී මේ තෙසලෝනිකේ කියන ගමන වුණා. ඔය ගැන ඔබ දැනගන්න ඕන නම් ක්‍රියාපොතේ 17 වෙනි පරිච්ඡේදය ඔබට කියවන්න. බයිබලෙන් නිකන් දැනගන්න බෑ.
ලේසියෙන් දැනගන්න බෑ. නේ. දැන් අද ගොඩක් අය හරියට කෑමක් දෙනවා ගෙවල් වල. ඇයි අර YouTube එකේ තිබුණා. YouTube එකේ. දැන් බලන්න බෑ ඉන්නේ මේ කෝකියෝ chefs executions. සමහර කෑම හදන්න ගොඩක් වෙලා යනවා. ඉතින් ඒගොල්ලෝ වෙලා අරගෙන අද පදම් කරලා හෙට හදනවා. හැබැයි ඒගොල්ලෝ වෙලානේ බයිබලෙ කියනවා. බයිබලයේ කියවන තරමට අපි ආත්මීය ජීවිතේ පදම් වෙනවා. අපිව රසවත් වෙනවා. හොඳට මතක තියාගන්න. අපි හාලෙලුයා කියලා කෑගවල රසවත් වෙන්නේ නැහැ. ඒකලා හාලෙලුයා කෑගන්න දෙන්න එපා කෑගන්න. වචනයක කාලේ ගත කරලා මේ වචනයෙන් අපි පෝෂණය වෙනවා. පාවුතුමාට උනේ ඒකයි පෝෂණය වුණා වචනේ. ඕෂුමාරංශය ප්‍රකාශ කරනවා. තෙසලෝනිකේ සෙනග ක්‍රිස්තුස් වහන්සේ වදාළා. බුදුම ලෝකයේ අපි ජීවත් වෙන්නේ. මිනිස්සු ක්‍රිස්තුස් වහන්සේ අදාළගත්තම සමහරව මේ වචනෙන් තරහ වෙන්න බෑ. සමහරව කුලප් වෙනවා. දැක්කද නේ කුලප් වෙච්චා ඒ වගේ හැසිරෙනවා. මුන් දැන් දෙවියන් වහන්සේ අදාගෙන මහ ලොකු වෙලා බයිබල් කාරෝ ඒ වගේ එක වචන දිනවා කලබල වෙන්නේ නැහැ. මොකද කලබල වෙන්නේ කිතුණුව නෙමෙයි. ලොකිතුණුව. කිතුණුව ජීවිතේ කිසිදෙයකට කලබල වෙන්නේ. කලබල වෙන්නේ. මොන විදියට බැන්නත් කලබල වෙන්නේ නැහැ. ඇයි? පවුතුම කලබල වුණේ නැහැ. හැබැයි පුළුවන් තරම් පීඩා. තෙසලෝනිකේ සෙනග පවුතුම මරන්නේ. කොහොමද වෙන්නේ? සුභාරංචිය ගෙනිච්ච නිසා. අපේ රටේ සුභාරංචිය ගෙනිච්ච නිසා මරපු අය ඉන්නවා ඒක මතක තියාගන්න. අපේ රටේ මේ ශ්‍රී ලංකාවේ සුභාරංචිය නිසා මැරිච්ච අය ඉන්නවා. හැබැයි තෙසලෝනිකේ සෙනග මොනවද කළේ? පවුතුමාව ආරක්ෂා කරන්න උනින්දා බෙරිය කියන ගමන පිට කරලා යනවා. දැන් පවුල පිට කරලා යවුවට ඒගොල්ලෝ තෙසලෝනිකේ හිටියා. ඒගොල්ලන්ට ලේසි වෙන්නේ නැහැ. දැන් අපේ ක්‍රිස්තියානිකම හරිය ජයයි. මොකද අපිට කිසි කරදරයක් නැහැ. මේ රටේ සමහර පැති තියෙනවා මිනිස්සු කඩේට ගිහලා බඩු ඉල්ලුවම කඩේ කියනවා මේ ක්‍රිස්තියානි කරන්නේ බඩු නැහැ. අපේ කඩවල බඩු නැහැ. ඉතින් එමිනේ යන්නෝනේ තව 73ක් විතර කඩේකට බඩු ගන්න. මේ රටේ මේ ශ්‍රී ලංකාව ආගමික නිදහස තියෙනවා කියන රටේ දරුවෝ පාසල් ගියාම ඉතාම අසරණ තත්ත්වයන් වලටපත් වෙනවා. ඉතාම අසරණ තත්ත්වයන් වලටපත් වෙනවා. ඇදහිල්ලේ ජීවිතයේ ලෙස අපි ඒව තුලින් යනකොට තමයි අපේ ඇදහිල්ල පණ පෙවෙන්නේ. පන්නරය ලබන්නේ. දැන් පාවුල්තුමා මේගොල්ලෝ පිටත් කරලා ඇවුවට මේගොල්ලෝ හරියට පීඩා වෙනවා. හැබැයි මේ පීඩා මැද මේගොල්ලෝ මෙන්න මේ ගුණාංග වර්ධනය කළා. මෙන්න මේ ගුණාංග වර්ධනය කළා. පාවුල්තුමා පහු කාලේ මේ තෙසලෝනික පොත ලියලා කියනවා ඔබ තුල තියෙන මේ ගුණාංග ගැන මම සතුටුයි. කොහොමද? ඔබ තුල තියෙන මේ ගුණාංග ගැන මම සතුටු වෙනවා. සමහර බලන්න මොනවද මේ ගුණාංග? ඒ ගුණාංග බලන ගමන් මම බලන්නම් ඔබ බලන්න අපි තුල මේ ගුණාංග තියෙනවා. පළවෙනි එක අපගේ පියෝ දෙවියන් වහන්සේ ඉදිරියේ නුඹලාගේ ඇදහිල්ලේ ක්‍රියා. නුඹලාගේ ඇදහිල්ලේ ක්‍රියා. එක. දෙක ප්‍රේමයේ වීර්යය. ප්‍රේමයේ වීර්යය. තුන බලාපොරොත්තුවේ ඉවසීම. තුන බලාපොරොත්තුවේ ඉවසීම. ඇදහිල්ලේ ක්‍රියා. අපි දකිනවා බයිබලයේ පුරා බොහෝ දෙනා ඇදහිල්ල ක්‍රියාවට නැංගුවා. අද සමහර අය හරව වෙන්න පුළුවන් කියලා. ඔබට හිතා ගන්නත් බැරි ඔබ කියවන නැත්නම් ඔළුවටත් ගන්න බැරි කතාවක් මම කියන්නේ කරන්නේ. ජොෂුවා එක මොහොතක සහනක හිටියා. මේ සහන තියෙනකොට කරුවල පැමිණියා නම් ඔන්න විශාල පරාජයක් වෙනවා. විශාල පරාජයක්. ඔබ දැකලා තියෙනවද දන්නේ එකම දවසේ එකම වෙලාවේ මේ පැත්තේ හඳ තියෙනවා මේ පැත්තේ ඉර තියෙනවා දැකලා තියෙනවා. ගොඩක් දෙනාට දකින්න වෙලා නැහැ මොකද Facebook එකේ ඉන්න බැරිය දුන්නේ. ඕවා දකින්න පොඩ්ඩක් හවස් භාගේ එළියට බෑලා ඔය ලස්සන සුභාව ධර්මේ කුරුල්ලෝ ගිල්ලනවා ආපෝ ගෙවල් වල යනවා කෝකු පියාඹන ඔබ බලන්න ඕනේ. ඒ බලන්න හද මෙන්න ඒක කියලා බලන්න පුළුවන්. යොෂුවා කතා කරලා කිව්වා එම්බාසෝරිය. ඔතන චන්ද්‍රය ඔතන ඔබට කියවලා බලන්න පුළුවන්. ජෝෂුවා පොතේ 10 වෙනි පරිච්ඡේදය.
12-13 පද. ගෙදරින් කියනවා. තර්ජනාත්මකව ඇදහිල්ලෙන් කතා කරලා කිව්වා එම්බා සූර්යය උතන කවුද? එම්බා චන්ද්‍රය උතන. ඔබේ ප්‍රශ්න වල ඇදහිල්ලෙන් කතා කරනවා. ඔබේ දැවීම වල ඇදහිල්ලෙන් කතා කරනවා. ඔබට යක්ෂයාගේ පීඩාවට විරුද්ධව ඇදහිල්ලෙන් කතා කරනවා. ඔබේ රෝගයට විරුද්ධව ඇදහිල්ලෙන් කතා කරනවා. රෝග පැමිණේ. මේ ලෝක ජීවිතේම පැමිණෙනවා. ඒ වෙයි පරාජය කරනවා. ඔබේ හිඟකමට, ඔබේ අසාර්ථකත්වයට විරුද්ධව ඇදහිල්ලෙන් කතා කරනවා. අද ගොඩක් මොනවද අපේ කතා? අනේ මන්ද පමෝනා වේග මන්ද කොහමද? අනේ ඔයගොල්ලන්ගේ පීඩෙන් අපි ඉන්නවා අප්පා ඉන්න දැනුත් නෑ අප්පා කියන්නේ. උදේ යන්න එපා. තරවෙන්න බගිනවා. උදේ යන්න එපා. දෙවියන් වහන්සේව විශ්වාස කරනවා නම් ඇදහිල්ලෙන් නැගිටිනවා. යෝෂුවා හොඳ උදාහරණ. තවදවසක් යේසුස් වහන්සේගේ ප්‍රශ්නේ මොකද ප්‍රශ්නේ ලාසරස් මැරියා. මොකද? අර සහෝදරියෝ දෙන්න යේසුස් වහන්සේලා හරි ආදරෙයි. දැන් ඒගොල්ලෝ චෝදනා කරනවා. ඔබ වහන්සේ ආවනම් මේක වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ හිතන විදිහට යේසුස් වහන්සේ එන්න පරක්කු වෙලා. එහෙම නෙවෙයි අපි පොඩ්ඩක් දැන් අනුන්ට චෝදනා කරනවා. අපේ රටේ හරි ගස් ගන්න නෑ අපි. අපේ අඬුව හරි ගස් ගන්න නෑ අපි. අපි අනික් කාට චෝදනා කරනවා. අපි හරි දේ හරි වෙලාවට කරන්නේ නෑ. ඒගොල්ලෝ එහෙම චෝදනා කළා. මේ සියල්ල දැක්ක යේසුස් වහන්සේ මොනවාද කරන්නේ? යොහාන් 11 වෙනි පරිච්ඡේදය. යොහාන් 11 වෙනි පරිච්ඡේදය. මම කැමති 41 42 ඒ පද කියවන්න. සෝන්ගේ මිනිහ තැන්පත් කරලා ඒක තමයි ඉස්සර. දැන් තමයි අර ලක්ෂ ගණන් දීලා මිනිපෙට්ටි ගෙනල්ලා එහෙම වල්ලන්නේ. ඉස්සර ප්‍රතිපටි වලින් එතුවා සෝන්ගේ තැන්පත්. අද ඉස්ලාම මතයේ වලට තමයි කරන්නේ. ලාභම මිනි බැලීමේ ක්‍රමය තමයි ඉස්ලාම ආගමේ ක්‍රමය. ඒක ගිහින් ඉස්ලාම ආගම බලන්න. ගැලවීමේ මොකටද කරගන්න එපා ලාභයට වැඩ කරන්න කිව්වේ. හැබැයි කිතුනොත් අපි නාස්තිකාරක දින වැඩ කරන්න නරකයි. නාස්තිකාරක දින වැඩ කරන්න මගේ අම්මා අවුරුදු 3-4 ඉස්සෙල්ලා මෙහෙ ගියා. මගේ අම්මා මට තරේ අවවාද කරලා දුන්නා පුතා ඔයා මිනිපෙට්ටි සාප්පුවට ගියාම එතන තියෙන ලාභම පෙට්ටිය තමයි මට ගන්න. ඒක තමයි මට දීලා තිබ්බ චාවලා. ඉස්ලාමයේ පෙට්ටිය පල්ලියෙන් එවනවා. මිනිහ රෙදි වලින් උතනවා. ගිහිල්ලා මෙනිය මොකද දාලා අපව අර පරණ පෙට්ටිය හොදලා පල්ලියට ගිහින්. ලාසරස් අර සුමුන් ගේටන් පත්කරලා ලිපට වෙලා. ආගම යොහාන් 11:41 ඉඳලා එවිට යේසුස් වහන්සේ කියනවා මේ ගල අහකට කරන්න කියලා. එවිට ඔහු ගල අහකොළොය. උන්වහන්සේ ඇස්සොසවා. උන්වහන්සේ මේ ත්‍රිත්වයේ පළවෙනි තරණ වහන්සේට කතා කරනවා. පියාණෙනි ඔබ මාගේ වචන ඇසූ නිසා ඔබට තුති කරමි. අපිට පුළුවන් අපේ ප්‍රශ්න වලදී කියන්න පියාණෙනි මම තුතිවන්ත වෙනවා ඔබ වහන්සේ මගේ වචන ඇසුවා. යේසුනි මම තුතිවන්ත වෙනවා ඔබ වහන්සේ මා ගැන දැක්කා. මගේ ප්‍රශ්නේ දැක්කා. මගේ වේදනාව දැක්කා. අපිට පුළුවන් ඔබ වහන්සේට කියන්න. ඔබ නිතරම මාගේ වචන අසන බව දැනගෙන සිටිනි. නමුත් මා එසේ කීවේ ඔබ විසින් මා එව් බව අවඩ සිටින්නා වූ සමූහය විශ්වාස කරන පිණිසය. ඕන් නිසායයි. යේසුස් කියනවා පියාණෙනි මම මෙහෙම කියන්නේ මේ සෙනග මේක දැනගන්න ඕනේ. එහෙම කියලා උන්වහන්සේ මෙසේ කියා ලාසරස් පිටතට වරින්නේ කිව්වේ. බැලුව දවස් ගන්න පටි වලින් මුතලා යේසුස් වහන්සේ දුන්නා ගලයි කරන්නේ ගලයි කියන්නේ. යේසුස් වහන්සේ සෙනගට කිව්වා ගලයි කරන්න. සෙනගට කරන්න පුළුවන් එක සෙනගට කරන්න. ඕක කළා. ලාසරස් එළියට එන්න කිව්වා ලාසරස්. අද ආව කුගුල් වෙන්න දුර පොදේ දෙවිලි බැලලා ඔක්කොම පටි පෙරහැර අලිගෙනියන් දෙමාලියට අහියෙන් ඇවිදින්න බෑ. කොහොම මොහොත තමයි අලියන්ද? ඒ අලි කුලක් කරලා සුදු දාන්න. යේසුස් වහන්සේ මිනිසුන්ට කිව්වා පටිලය. යේසුස් වහන්සේ ඔබටයි මටයි කියනවා ඔබයි මමයි කළ යුතු දේ කරන්න. යේසුස් වහන්සේ අපට ඉගෙනුවා ඇදහිල්ලෙන් කතා. ඇදහිල්ලෙන් කතා. යාකෝබ් තුමා යාකෝබ් දෙවනි පරිච්ඡේදයේ 14 ඉඳලා කියනවා ක්‍රියාව නැති ඇදහිල්ල බැරිද.
අපි ඇදහිල්ලෙන් කතා කරනවා වගේ එක එක්කෙනා ගැන සලකනවා. කෙනෙක් බඩගින්නේ මගේ ළඟට ආවම යාත්‍යා කරලා praise the Lord brother දෙවියන් වහන්සේලාට බලයි කියලා යවලා හරියන්නේ නැහැ. මගේ යන්නේ යාත්‍යා කරලා කන්න ටිකක් දෙන්න. හොරුන්ටම වෙන්න එපා. මම කියන්නේ හොරුන්ටම වෙන්න එපා. අවංක බඩගින්නේ අවංක පුද්ගලයන් කන්න ටිකක් දෙන්න. මොකද යගේ බඩගින්න නිවන. ඇදහිල්ල කතාවෙන් තියෙන්න ඕනේ. ක්‍රියාවෙන් තියෙන්න ඕනේ. බොරු කතා නෙමෙයි. මම ඕන දවසක් කිව්වේ මම ගෙදරකට ගියා. ගිය වෙලාව ඉඳලා අම්මා කතා කරන්නේ හොම්නි පක්ති. හැබැයි සුවේ කරලා ගෙදර ගියේ. දැන් මට ඉන්න බෑ මම හරි සවුත් කතාවක් තියෙන්නේ මම මේකට ගන්නවලු. මම ඔක්කොම හොඳයි ඒගොල්ලෝ සුවේ දාගන්න කියලා තුනේ. වෙන මොනවද? කතා කරලා හරියන්නේ නැහැ. ජීවිතය අභියෝග නැද, වේදනා නැද, ප්‍රශ්න නැද, කම්කටොළු නැද, ඇදහිල්ල ක්‍රියාව. මේ තෙසලෝනිකයේ සෙනඟ ඒක කළා. පෞත්මය අගේ. පෞත්මය ගෞරව. පෞත්මය වර්ණන. දෙමළෝ කතා කරනවා ප්‍රේමයේ වීර්යය. මේ ප්‍රේමයේ වීර්යය ගැන කතා කරනකොට මට මතක් වෙන දෙයක් තියෙනවා. පෙර පාසල් දරුවෝ. අද ගොඩක් දෙනාට එක එක දේවල් බලන්න වෙලාවේ. කොහොමද පොඩේ නිකන් ළමයි දිහා බලන්න බැරි කොච්චර ලස්සනද ළමයි දිහා බලන්න ඉන්නවද? මම නම් ළමයි ගත කරන්න ආසයි කාලේ. පොඩි ළමයි. සමහර හිතනවා මම රවලත් තියෙන ළමයි මට බය නැහැ ළමයි මට බය නැහැ ළමයි මම හොඳ යන්නේ. ඊට පස්සේ ළමයි ඉන්න කෙනෙක් හදනවා කෙනෙක්ව බදාගෙන කිස්සයක් දෙන්න. අනික කියලා අනේ කපුටි කාගෙන තල්ලු කරනවා. මම කියන්නේ ඒකට ප්‍රේම කරන්නේ වීරය කරනවා. තරුණ ළමයි කරන්නේ අනික. ඒ පෙර පාසල් කරපුවා තරුණ කාලේ කරන්න ගියොත් වැඩි හරියන්නේ. ඒව කරන්න යන්න එපා මේ පඳුරසි කියන්නේ කියලා මම ඒවල් මේ නිකුත් මේ තෙසලෝනිකයේ සෙනඟ වීර්යයෙන් යුක්තව තමුන්ට හතුරු කොටලා උන් ඉතුම විදියට පීඩා කළා ඇදහිල්ල දක්වයි. ඇදහිල්ලට ආව නිසා පීඩා පිට පීඩා කළා උන්. පෞත්මයි මගේ. මට ඒක මතක් වෙනකොට මගේ අවධානය ගියේ උත්පත්ති පොතේ 50 වෙනි පරිච්ඡේදයට. මම සෑහෙන සූදානම් වෙලා ඉන්නේ. ඉතින් මම ඔබෙන් ඉල්ලනවා ඒකේ ප්‍රයෝජනය අරගෙන සූදානම් වෙලා ගිහලා මේ බයිබල් පද කියවන්න. නැත්නම් මේක ඔබට ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඔබ සූදානම් වෙලා මේ බයිබල් පද කියවන්න. මේ යෝසෙෆ් කියන මනුෂ්‍යයා පුදුම මනුෂ්‍යයෙක්. දෙවියන් වහන්සේ කැදෙව්වා අවුරුදු 17. උත්පත්ති පොතේ මම මේ කොටසක් දාලා තියෙනවා 37 ඉඳලා 50 කියලා. මේ 37 ඉඳලා 50 කියලා දාලා තියෙන වැරදිලා නෙමෙයි. පරිච්ඡේද 37 වෙනි පදේ පරිච්ඡේදය ඉඳලා 50 වෙනි පරිච්ඡේදය වෙනවා. අවුරුදු 17 දී දෙවියන් වහන්සේ මේ මනුෂ්‍යව තෝරගත්තා. දෙවියන් වහන්සේ කිව්වා ඔබව මම උසස් කරනවා. කියපු දා ඉඳලා ගිය පල්ලේ. අපි නම් ආයේ දෙවියන් වහන්සේට සාප කරා. කියපු දා ඉඳලා ගිය පල්ලයට කොච්චර පල්ලයට ගියොත් අයියලා පොළවෙන් යට බලකටත් දැම්මා. පස්සේ වලේ අරගෙන වික්කා. යන තැන මේ මිනිහට උනේ අසාධාරණ. සාධාරණ ජීවිතේ දැක්කම නැහැ. ඔබට උනොත් කොහොමද? මට උනොත් කොහොමද? හැබැයි මේ මනුෂ්‍ය දෙවියන් වහන්සේලා ඇරිනේ. මේ මනුෂ්‍යර බලාපොරොත්තුවක් තිබුණා. දෙවියන් වහන්සේ තුල එක පැත්තකින් අනිත් පැත්තෙන් උහුර සතුරුකම් කළා ඒක ප්‍රේම කළා. ඒක මම පෙන්නන්නම් කොහොමද කියලා. ඒක බලන්න උත්පත්ති පොතේ 50 වෙනි පරිච්ඡේදය පෙරලන්න. අන්තිමට එක තැනක් ආව කාලා බීලා ජීවත් වෙන්න නම් අයියලට එන්න සිද්ධ වුණා යෝසෙෆ්ගේ පාමුලට. අයියලට එන්න සිද්ධ වුණා යෝසෙෆ්ගේ පාමුලට. ආවම යෝසෙෆ් දන්නවා මේ අයියලා කියලා. අයියලා දැනගත්තේ නැහැ මේ යෝසෙෆ් කියලා මොකද? අයියලා ගිහින් දැන් මොහොතේ වහලෙක් වෙන්න ඇති කියලා මොකද විකුණලා. හැබැයි ඒ උනාට යෝසෙෆ් දැන් පාරාවුගේ දෙවනියක් විතරට ඇවිල්ලා මොකද වෙන්නේ? දෙවියන් වහන්සේ උසස් කරනකොට කාටවත් ඒක නැති කරන්න බෑ. ඒ නිසා දෙවියන් වහන්සේගේ පාර. යන්න එපා යක්ෂයාගේ පාරේ. අවුෙන්න එපා යක්ෂයාගේ උගුල් වල. වැටෙන්න එපා මනසින්. ඉඩ දෙන්න එපා යක්ෂයාට ඔබ පරාජය කරන්න. යෝසෙෆ් වැටුන්නේ නැහැ කියලා බලන්න. හැබැයි යෝසෙෆ් ලස්සන කතාවක් අයියලා කියනවා. මම ආසයි ඒකට. නුඹලා වඩාහි මට නපුර කරන්න අදහස් කළා. ඒ බොහෝ දෙනෙක් දිවි සහිතව ආරක්ෂා කරන පිණිස
අද තිබෙන ප්‍රකාරයට ඉෂ්ට කිරීමට දෙවියන් වහන්සේ ඒක යහපත අදහස් කරනවා. වෙන අය ඔබට කරන අයහපත ඔබට යහපතක් වෙයි. ඔබ දෙවියන් වහන්සේ තුලින් කරන බය වෙනවා. ඉතින් නොනවති යෝසෙෆ් කියනවා බය නොවෙලා. දැන් අයියලා බය වෙලා. බය නොවෙලා. මම නුඹලා සහ නුඹලාගේ දරුවන්ද පෝෂණය කරන්නෙමි කීවේය. වෛර කරපු අයට, ද්වේෂ කරපු අයට, වලේ දාපු අයට, විකුණපු අයට, තමුන්ගේ පවුලෙන් තමුන්ව ඈත් කරලා නැති කරපු අයට ඕප්‍රේම කරා. ඒකයි ආශිර්වාද ලැබෙන්නේ. ආශිර්වාද ලැබෙන්නේ නම් බයිබලේ කාර්යයන්ද නැත්නම් නොදැනුවත්වම අපි ශාපලක් ගන්නවා. ඊට පස්සේ අපි දකිනවා බලාපොරොත්තුවේ ප්‍රීතිය. යෝසෙෆ්ට බලාපොරොත්තුවක් තිබුණා. ඒකයි එහෙම වුණේ. රෝම පොතේ 12 පරිච්ඡේදයේ 12 පදේ. බලන්න මෙතන පාවුල්තුමා රෝම වරුන්ට කියන කාරණා. රෝම 12:12. බලාපොරොත්තුවේදී ප්‍රීති වෙන්න. දුකේදී ඉවසිලිමත් වෙන්න. අපි දුකේදී මොනවද කරන්නේ? අපි දුකේදී මොනවද කරන්නේ? බයිබලයේ කියනවා ඉවසිලිමත් වෙන්න. බයිබලයේ අපට උගන්වනවා ඉවසිලිමත් වෙන්න. යාඥාවේ නොකඩවා පවතී. බලාපොරොත්තුවේදී ප්‍රීති වෙන්න. ඒක ඉෂ්ට වෙන්න කලියයි. යෝසෙෆ්ට බලාපොරොත්තුවක් තිබුණා. දෙවියන් වහන්සේ මාව උසස් කරනවා කියලා. හැබැයි කොච්චර කල් ගියාද? ඒ මිනිස්සයා ඉවසිලිමත්ව හිටපු නිසා ඒ උසස් වුණා. පාවුල්තුමා කියලා බලාපොරොත්තුවේදී ප්‍රීති. දුකේ ඔබේ ප්‍රශ්න, ඔබේ වේදනාව, ඔබේ කලකිරීම, ඔබේ පරාජය, ඔබේ හිඟකම, ඔබේ රෝගය, ඔබේ පවුලේ අසමගියදී ප්‍රශ්නදී ඉවසිලිමත්ව වැඩ තරහින් ක්‍රියා කරන්න එපා. තරහින් ක්‍රියා කරන්න එපා. සමහර මහතුරු තරහ කියවන නෝනට බන්නව, නෝනගේ අම්මට බන්නව, නෝනගේ මාමට බන්නව, නෝනගේ ආච්චිට බන්නව, මහතුරු රන්නේ නෝනලා තෝරන. අපිට හම්බුණා අපිට කියලා. ඒයි ඉවසීම නැති නිසා. ගිරහපන් යරහන් නමයින්. ඔය දිවහපන්නේ කතා කරන්න නම. දුකේ ඉවසීම වන්දේ. යා වේදනාවක්. කවුරු හරි ඔබට කරදරයක් නම් මම යාඥා කරන විදිය කියන්න. ඔබ කියන්නේ ස්වාමීනි, එයාට ආශිර්වාද කරන්න මට කරදරයක් නෙමෙයි. එයාට සාප කරන්න එපා. ස්වාමීනි යාට දඬුවම් කරන්න. එයාගේ අනුභව කරන්න එපා. එපා. කියන්නේ ස්වාමීනි, මේ මුළු පවුලට ආශිර්වාද කරන්න. මේ මුළු පවුලට මගේ මේ යාඥි පවුලට ආශිර්වාද කරන්න. අපිට කරදරයක් දාබර සෞදු අපි හම් අපේ අපි ඇදහිල්ල ක්‍රියාවට නම් වන කිතුරු. අපි ප්‍රේම කරන්ට වීර්ය කරන කිතුරු. අපි බලාපොරොත්තු තුළ ජීවත් වෙනවා. එලෙස වෙන්න දෙවි සම්මුගේ කරුණාව අයදිවි. අපි නැග්දසද තිරේ දෙසුනි විකාවදාන ස්වාමීන් වහන්සේ දීලා අපරමි පිටා.
ජීවිතයට සැබවින්ම බලපාන ලෙස හදවතින්ම විවෘතව හදවතින්ම ඔබ වහන්සේට යටත්ව මුළු මනින්ම ඔබ වහන්සේට කීකරුව ජීවත් වන්නට අප සැමට පිහිට වෙන්න යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. දැන් අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාව පිය වූ දෙවියන් වහන්සේගේ ප්‍රේමය ශ්‍රාවකයන් වහන්සේගේ සහභාගීකම අපගේ දිනා සමග සදාකාලිකව පවතිවා. ආමෙන්.